Hello guys. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යනවා Expense6 app එක කොහොමද අපි install කරලා ඒක පාවිච්චි කරන්නේ. සහ Expense6 එකේ concept එක මොකක්ද කියන එක මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම අපි මේ app එක install කරලා ඉමු. ඉතින් ඔයාලට iPhone එකක් නම් තියෙන්නේ Apple App Store එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් Google Play Store එකට යන්න පුළුවන්. Android එකක් නම් තියෙන්නේ. ඉතින් අපි App Store එකට ගිහිල්ලා Expense6 කියලා type කරමු. මෙතන ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මේ ඇප් එක ඕපන් කරමු. මේක ඕපන් කරපු ගමන් අපිට මේ වගේ ස්ක්‍රීන් එකකට තමයි එන්නේ. ඉතින් මෙතන අපිට පුළුවන් Google වලින් login වෙන්න. Apple එකක් නම් තියෙන්නේ Apple එකෙන් login වෙන්න පුළුවන්. අපිට email එකෙන් continue වෙන්න option එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ email එකට code එකක් යවලා ඒක අපිට login වෙන්න පුළුවන්. එහෙම නැත්නම් continue without sign in කියන option එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතනදී අපිට sign in වෙන්න නැතුව මේ ඇප් එක පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් අපි ලොගින් වුණොත් අපිට තියෙන වාසිය අපේ data ටික ඔක්කොම මේ ලොගින් එකත් එක්ක සේව් වෙනවා. ඉතින් අපි ලේසිම දේ කරමු. අපි continue with Google එක හරි continue with Apple එක හරි ඔබමු. දැන් මෙතනදී ඔයාගේ නම ඔයා enter කරන්න ඕනේ. මම සජිත් කියලා enter කරන්නම්. default currency එක හැටියට අපි LKR දාමු. ඊට පස්සේ agree to terms and conditions කියලා අපි ටික් කරලා get started වලට යනවා. දැන් මෙතනදී අපිට ඉල්ලනවා referral code එකක්. මේ referral code එක කියන්නේ වෙන යාළුවෙක් අපිට මේක හඳුන්වලා දුන්නා නම් ඒ code එක අපිට දාන්න පුළුවන්. එහෙම code එකක් නැත්නම් I don't have a code කියලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඔයා login වෙච්ච ගමන් මෙන්න මේ වගේ screen එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම ඔයා දකිනවා ඔයාගේ නමින්ම box එකක් තියෙනවා. මෙතනදී සජිත්ස් පර්සනල් කියන මේ work zone එක හැදෙනවා. ඉතින් work zones කියන්නේ මේ app එකේ තියෙන ප්‍රධානම concept එක. ඒ ගැන මොනවද කියන එක ගැන අපි චුට්ටකින් බලමු. ඉතින් work zone එකක් තව add කරන button එකක් ඊට පල්ලෙහෙන් තියෙනවා. සහ අපිට video එකක් තියෙනවා මේ නිල් පාට button එකක් පල්ලෙහෙන් සහ help එකට යන button එකක් තියෙනවා. ඉතින් මේ buttons දෙකම අපි මේක පාවිච්චි කරගෙන යනකොට නැති වෙනවා. නමුත් help එකට අපිට යන්න පුළුවන් මේ side එකේ උඩින් menu එකට ගිහිල්ලා එතන පල්ලෙහැම help කියන function එකට යන්න පුළුවන්. ඉතින් help එකේ මේ හැම section එකකටම text එකක් වගේම කියන්නේ අපිට මේ work zones කියන උදාහරණයකට මොනවද කියන එක ගැන අපිට බලන්න පුළුවන්. පින්තූරත් එක්ක මේ work zone එකක් හදන්නේ කොහොමද? ඉතින් ඒ වගේම ඒකට සරල වීඩියෝ එකකුත් මේ හැම section එකකටම තියෙනවා. Expense6 වල තියෙන විශේෂම feature එකක් තමයි මේ work zones කියන්නේ. දැන් ගොඩක් apps වල මේ වේදන් ඔක්කොම දාන්නේ එක ගොඩේ. හැබැයි Expense6 වල අපිට වෙනම work zone හදාගන්න පුළුවන් අපි එක වියදම් ಜಾති වලට. ඉතින් අපි කියමුකෝ අපිට අපේ ගෙදර දොරේ වියදම් ටික manage කරන්න අපි වෙනම work zone එකක් අපිට හදාගන්න පුළුවන්. අපි එහෙම කරමු add work zone කියලා මේ button එක click කරාම දැන් අපි මේ work zone එකේ type එක select කරන්න ඕනේ. දැන් 12ක් දීලා තියෙනවා. මේ 12න් අපි එකක් තෝරගමු. family and shared living කියන work zone type එක select කරාම අපි ඒකට නමක් දෙන්න ඕනේ. දැන් home කියලා අපි ඒකට දෙමු. currency එක හැටියට LKR select කරමු. දැන් මේ work zone එකට අපිට color එකක් දෙන්න පුළුවන්. අපි කොළ පාට දෙමු. මේකෙන් කරන්නේ අපේ work zone එක අපිට වෙනමම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. create ලැබුවහම පස්සේ අපෙන් ඉල්ලනවා opening balance එක දෙන්න. දැන් අපේ ගෙදර දොරේ වියදම් වලට අපි 50000ක් වෙන් කරලා තියෙනවා. 50000 add කරලා දැන් මේ 50000ත් එක්ක මේ අලුත් home කියන work zone එක අපිට create වෙලා තියෙන්නේ. දැන් අපි ආපස්සට ගියොත් එහෙම මේ අලුතෙන් create කරපු මේ work zone එක add වෙලා තියෙන්නේ. සහ දකින්න ඇති අර අනිත් buttons උත් ඔක්කොම ගිහිල්ලා අපිට කැමති නම් මේ work zone එකේ පිළිවෙල වෙනස් කරන්න පුළුවන්. ඔබාගෙන ඉඳලා අපි උඩට පල්ලෙහාට අපිට මේක manage කරගන්න පුළුවන්. අපි තව work zone එකක් create කරමු. මේ වෙලාවේදී මට business එකක් තියෙනවා. ඒ business එකට වෙනම work zone එකක් අපි create කරමු. business operations කියන type එක select කරලා. මගේ business එකේ නම color graphics. දැන් currency එක නැවතත් මේකෙත් LKRමයි. ඒකට පාටක් දෙමු නිල් පාට. දැන් create ඔබපු ගමන් නැවතත් ඒකේ opening balance එක අපි දෙමු 125,000ක් අපිට ඒකේ තියෙනවා. මේ work zone එකත් අපිට create වෙලා තියෙනවා. අපේ වාහනේ වියදම් වෙන මැනේජ් කරන්න අපිට work zone එකක් හදන්න පුළුවන්.
අපි එහෙම එකක් හදමු. අපි select කරමු vehicle expenses කියලා. අපි කාර් කියලා දෙමු. අපිට ඕනනම් කාර් කිහිපයක් තියෙනවා නම් වාහන කිහිපයක් තියෙනවා නම් අපිට වාහනේ නම්බර එක දෙන්න පුළුවන්. අපිට ඒ වාහනේ වියදම් වෙනමම manage කරගන්න පුළුවන්. මේකටත් අපි කලර් එකක් දෙමු. අපි මේ orange පාට දෙමු. ඊට පස්සේ දැන් මේකට opening balance එකක් අපිට එන්නේ නැහැ. ඉතින් අපි ඒක skip කරාන් පස්සේ මේ කාර් එකට වෙනම work zone එකක් දැන් අපිට හැදිලා තියෙන්නේ. දැන් මේ විදිහට අපිට අපේ වියදම් වෙනමම manage කරගන්න ඕන විදිහකට expense 6 එකේ work zones වලින් කඩා ගන්න පුළුවන්. දැන් work zones කියන්නේ මොනවද කියන එක ඔයාලා හොඳට දන්න නිසා අපි work zone එක ඇතුළට යන්නේ. ඉතින් මම Sajid's personal කියන මේ work zone එක ඇතුළට යනවා. ඉතින් තාමත් අපි මේකට මොනවද දාලා නැහැ. දැන් work zone ඇතුලේ අපිට accounts හදන්න පුළුවන්. accounts කියන්නේ අපේ බැංකු ගිණුම් අපිට තියෙනවා. ඒ වගේම credit card account එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ අපිට accounts කිහිපයක් තියෙනවා. දැන් ඒ වගේ accounts අපිට මේක ඇතුළට දාන්න පුළුවන්. ඉතින් අපි accounts කියන එක click කරලා අපිට පුළුවන් අලුත් account එකක් හදන්න. මෙතන create account කියලා ගියහන් පස්සේ අපි අපේ HNB බැංකුවේ account එකට අපි දාමු. අපිට ඕනනම් අපේ ගිණුම් අංකයේ අවසාන ඉලක්කම් ටික දාන්න පුළුවන්. එතකොට මොන account එකද කියලා අපි හරියටම දන්නවා. ඊට පස්සේ අපිට icon එකක් ඕනනම් select කරන්න පුළුවන්. අපි එහෙම කරලා save account කියලා click කරනවා. දැන් අපිට accounts දෙකක් තියෙනවා. එකක් cash in hand කියන්නේ අපේ අතේ තියෙන සල්ලි ටික සහ HNB account එක. දැන් අපිට මේ ඕනම account එකක් default account එක කරන්න පුළුවන්. default account එක කියන්නේ work zone එක ඇතුළට ආවම මුලින්ම පෙන්වන account එකක්. අපි මොන හරි transaction එකක් අපි මොන හරි ගනුදෙනුවක් කරනකොට මුලින්ම පෙන්වන account එක. ඒකට මේ තිත් තුන ඔබලා මේ card එකේ තිත් තුන ඔබලා set as default account කරන්න පුළුවන්. දැන් අපි ආපස්සට ගියොත් එහෙම අපි හදපු HNB account එක තියෙන උඩින් අපිට swipe කරන්න පුළුවන් අපේ cash in hand account එක බලන්න. මේ විදිහට අපිට swipe කරලා මේ ඕන account එකක් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි දැන් අලුත් ගනුදෙනුවක් මේකට දාමු. ඉතින් මේ කාඩ් කිසිම දෙයක අපිට opening balance එකක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ HNB කාඩ් එකට opening balance එකක් දාමු. මේ add කියන බටන් එක මේ ධන ලකුණ තියෙන බටන් එක අපි එබුවහන් පස්සේ අපි දාමු opening balance කියලා. දැන් ඔයාලා දකින්න ඇති මේ ඍණ ලකුණක් තියෙනවා ධන ලකුණක් තියෙනවා. මේ ඍණ ලකුණෙන් කියන්නේ මේක වියදමක්, ධන ලකුණෙන් කියන්නේ මේක ආදායමක් කියලා. ඉතින් අපිට ඇත්තටම තියෙන්නේ ධන ආදායමක්, ධන අගයක්. ඒ හින්දා opening balance income කියලා මේක අපි select කරනවා. දැන් අපි enter income ගියහන් පස්සේ අපිට මේ opening balance එක කීයද කියලා බලන්න පුළුවන්. ඉතින් account එකේ අපි කියමුකෝ තියෙන්නේ 35700ක් කියලා. අපි ඒ ගාන දැන් add කරා. අපිට ඕනනම් note එකක් දාන්න පුළුවන්. අපි add income කරලා පස්සේ දැන් HNB account එකේ ගාන අප්ඩේට් වෙනවා. මේ විදිහටම අපිට වියදම් ඇඩ් කරන්න පුළුවන් මේ ඕනම account එකට. ඒකටත් අපි මේ add කියන බටන් එක ඔබලා අපි වියදමේ ಜಾති අපිට දාන්න පුළුවන්. උදාහරණයකට මම ගිහිල්ලා shirt එකක් දැම්ම කියමුකෝ. එතකොට අපි shirt කියලා දාමු. අපි කලින් මේ වගේ ගනුදෙනුවක් කරලා නැහැ. දැන් අපි select කරන්න ඕන category එකක්. මේ වගේ category list එකක් පෙන්නනවා. ඉතින් අපි ඒකෙන් select කරමු අපේ category එක මොකක්ද කියලා. ඉතින් මෙතනදී අපේ category එක clothing and footwear කියන එක අපිට select කරන්න පුළුවන්. දැන් මේ category එකක් නැති වුණොත් අපිට පුළුවන් අලුත් category එකකුත් හදන්න. මේ ධන ලකුණ ඔබලා category එක නම දීලා icon එකක් දීලා මේක expense එකක්ද income එකක්ද කියලා අපිට select කරලා අලුත් category එකක් දාන්න පුළුවන්. නමුත් දැන් අපිට category එකක් තියෙන නිසා අපි clothing and footwear කියන category එක select කරමු. දැන් අපිට දාන්න පුළුවන් අපිට ගිය ගාන. මේකට රුපියල් 2000ක් ගියා කියලා කියමු. අපිට උඩින් ඒ වගේම select කරන්න පුළුවන් මොන account එකෙන්ද අපි මේකට ගෙවන්නේ කියලා. අපේ HNB card එකෙන්ද ගෙවන්නේ නැත්නම් අපේ අතේ තියෙන සල්ලි වලින්ද ගෙවන්නේ. ඒකට අපි මේ බටන් එක ක්ලික් කරලා අතේ අපේ කීයක්වත් දැනට දාලා නැහැ. HNB එකේ 35700ක් තියෙනවා. මේ දෙකෙන් අපිට එකක් තෝරන්න පුළුවන්. ඉතින් අපි HNB එක තෝරලා confirm කරමු. දැන් අපි add expense ගියහන් පස්සේ අපිට පුළුවන් note එකක් මෙතන දාන්න.
ඒ වගේම අපිට බිල් එකේ කොපි එකක් මෙතන දාන්නත් පුළුවන්. ඉතින් ඒ දේ කරන්න මේ take a photo කියන එක ඔබලා වගේ සමහරට access ඉල්ලයි. මේක okay කරාන් පස්සේ අපි මේ විදිහට ෆොටෝ එකක් ගන්නවා. ඊට පස්සේ අපිට හදන්න පුළුවන් අපිට ඕන විදිහට අපිට ඇඩ් කරන්න පුළුවන්. දැන් අපි දාපු වියදම අපිට පෙන්නනවා. අපි ගියොත් එහෙම මේ කැටගරිස් වලට clothing and footwear වල 2000ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට අපිට මේ ගිය වියදම පෙන්නනවා. ඒ වගේම අපි අප්ලෝඩ් කරපු රිසිට් එකේ කොපි එකකුත් මෙතන පෙන්නනවා. දැන් අපේ වර්ක් සෝන් එකේ පල්ලෙහාට ගියහන් පස්සේ අපිට පෙන්නනවා මේ වගේම සම්පූර්ණයෙන් අපිට කියලා තියෙන වියදම්. අපිට ලැබිලා තියෙන ආදායම් සහ දැනට ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය මේ හැම account එකකම අපිට පෙන්නනවා. ඉතින් වෙන වෙනම transactions මොනවද කියලා දැන් මෙතන දෙකයි දාලා තියෙන. නමුත් 3ක් 4ක් තියෙනවනේ අපිට view more ගිහිල්ලා අපිට ඔක්කොම transactions ටික බලන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ විදිහට download කරන්න. මේ download button එකේ ගිහුවම පස්සේ මේකේ list එකක් හැදිලා report එකක් හැදෙනවා. එතකොට අපිට ඒක ඕන කෙනෙක් එක්ක share කරන්න අපිට හැකියාවක් තියෙනවා. දැන් අපේ වාහනේ work zone එකෙත් හරි අපූර්ව දෙයක් කරන්න පුළුවන්. අපේ work zone එක ඇතුළට යන්න. car එකේ service සහ මේ හැම record එකක්ම expense එකක් හැටියට දානවා විතරක් නෙමෙයි මේවා අපිට මේ වගේ record එකක් අපිට තියාගන්න පුළුවන්. ඉතින් අපි කියමුකෝ අපි service එකක් කරා කියලා. ඉතින් අපි add ඔබලා service කියලා type කරාම දැන් අර category එක එනවා. දැන් එක සැරයක් හරි add කරොත් category automatically මේ විදිහට select වෙනවා. දැන් අපි දාමු enter expense කියලා. දැන් කාර් එකකට වෙනම අපිට account එකක් සාමාන්‍යයෙන් නැහැ. ගොඩක් වෙලාවට කාර් එකේ වියදම් කරන්නේ අපේ personal account එකෙන්. දැන් source එක විදිහට අපි ගන්න ඕනේ අපේ personal account එක. ඉතින් අපි මෙතන ඔබලා suggest personal work zone එක select කරලා අපිට පුළුවන් මේ HNB account එක select කරන්න. මේක confirm කරාන් පස්සේ අපි කියමුකෝ මේකට 15600ක් ගියා. ඒක අපිට මේ විදිහට enter කරන්න පුළුවන්. දැන් මෙතන අපිට කරන්න පුළුවන් තව දෙයක් තමයි කිලෝමීටර ගාන අපිට add කරන්න පුළුවන්. අපි 56870ක් දාමු. අපි add expense enter කරමු. දැන් මේකේ cash in hand එක බිඳුවයි. මොකද හේතුව අපි මේකේ සල්ලි ගත්තේ අපේ personal account එකේ. personal work zone එකේ. ඉතින් ඒක transfer එකක් විදියට ඇවිල්ලා මෙතන record වෙලා තියෙනවා අපේ expenses. හැබැයි අපිට මේ categories වලට ගියහම පස්සේ අපිට මේ routine service එකේ මෙන්න මේ record එක පෙන්නනවා. කවද්ද කලින් මේ routine service එක කරලා තියෙන්නේ. දිනේ පෙන්නනවා. අපි දැන් උදාහරණයකට මේ දැන් දාපු එකට ගියොත් එහෙම අපිට පෙන්නනවා මේ 56870 තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපේ සර්විස් කරපු කිලෝමීටර ගාන සහ ඒ හැම දෙයකම රෙකෝඩ් එකක් අපිට තියාගන්නත් පුළුවන්. දැන් මේ work zones වල කරන්න පුළුවන් තව දෙයක් තමයි මේ work zones අතරින් අපිට සල්ලි හුවමාරු කරන්න පුළුවන්. අපි කියමුකෝ මේ color graphics එකේ අපිට මේ account එකෙන් අපිට යවන්න ඕනේ අපේ personal එක සල්ලි. එතකොට අපිට මේ transfer කියන feature එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන transfer කියන button එක එබුවොත් දැන් automatically from work zone එකට color graphics එක select වෙලා තියෙන්නේ. ඒකේ account එක select වෙලා තියෙන්නේ cash in hand කියන එක. දැන් අපි to එකට නැත්තම් මේ කොතනටද යන්නේ කියලා අපි දැන් select කරනවා. suggest personal එක select කරා. දැන් automatically අර default cash in hand account එක තමයි select වෙන්නේ. නමුත් අපිට පුළුවන් උදාහරණයකට HNB එක තෝරන්න. අපි එතනට transfer කරමු 25000ක්. දැන් මේ color graphics එකේ සල්ලි වලින් අඩු වෙලා අපිට පෙන්නනවා suggest personal එකේ HNB account එකට දැන් 25000ක් වැටිලා තියෙන්නේ. ඒ විදිහට අපිට මේ work zone අතර accounts අතර සල්ලි හුවමාරු කරගන්න පුළුවන්. මේ විදිහට work zones වලින් ආදායම් වියදම් හරි විදිහට කඩලා වෙනමම මැනේජ් කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බැලුවේ Expense 6 එකේ තියෙන basic features විතරයි. හැබැයි තව ගොඩක් ප්‍රයෝජනවත් features Expense 6 එකේ තියෙනවා. උදාහරණයකට අපිට work zone share කරන්න පුළුවන්, අපිට reminders දාන්න පුළුවන්, invoice හදන්න පුළුවන්,
රිසිට්ස් ජෙනරේට් කරන්න පුළුවන්. ඒ වගේ තව ගොඩක් ෆීචර්ස් මේකේ තියෙනවා. ඉතින් මේ හැම ෆීචර් එකක්ම හෙල්ප් එකේ තියෙනවා. ඒ වගේම ඉස්සරහට එන වීඩියෝස් වලින් උත් මේවා බලා ගන්න පුළුවන් වෙයි.